සුන්දරත්වයට යටින් අපූරු වටිනාකම් හංගන්න සොබාදහමට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. අඳුරනද මේ මල? ඔව්, මේ මහ බෝවිතිය මල. ලංකාවේ අපිට බෝවිතිය වර්ග 3ක් විතර අඳුරගන්න පුළුවන්. මහ බෝවිතිය, හීම් බෝවිතිය, එළ බෝවිතිය. බෝවිතිය ගැන ගොඩක් කතා කරන්නේ ඒකේ තියෙන ඖෂධීය ගුණ නිසා. හැබැයි අපිට නම් බෝවිතිය කියන්නේ රසවත් පළතුරක්. ඒක නිසා අපි මේකට කටකලුව කියලාත් කිව්වා. ඒ වගේමයි බෝවිතිය ගහේ පුෂ්පයත් දුර ඈත ඉඳලා වුණත් අපිට විඳින්න පුළුවන් අපූර්ව පුෂ්පයක්. ඉතින් ආදි සිංහලයේදී මේ බෝවිතිය වර්ග කුරුවිනා කියන නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒ අතුරින් මහ බෝවිතිය කියන විශේෂය හඳුන්වන උද්භිද විද්‍යාත්මක නාමය වෙන්නේ මලස්ටෝමා මලබස්ත්‍රකුම් කියන නාමය. හීන් බෝවිතිය වගේම මේ මහ බෝවිතිය වලත් පත්‍ර, කඳ, පොතු සහ මුල් කියන සෑම කොටසක්ම ඖෂධීය ගුණයකින් යුක්තයි. ඉතින් බලන්න සබාදහමත් එක්ක අපි සමීපව කටයුතු කරද්දී අපේ ජීවිතය පවත්වාගෙන යන්න ඔවුන් කොච්චර දුරට උදව් කරනවද?